ආධ්‍යාත්මික චාරිකාවට එකතු වෙනවලත් ආධ්‍යාත්මික චාරිකාවෙන් අද කියලා දෙන්නේ යන්නේ භාවනාවක්. ඒ කියන්නේ ගොඩක් මේ ආධ්‍යාත්මික ගවේෂණය කරන කට්ටිය ගොඩක් භාවනා ක්‍රම කරනවා. ඒ කියන්නේ නොයෙක් භාවනා ක්‍රම කරනවා. මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ අද අලුත් භාවනා ක්‍රමයක්. ඒ කියන්නේ මගේ ජීවිතේ මම කරපු භාවනාවක්. ඒ කියන්නේ මේ හිත කරන මුලාව. ඒ කියන්නේ හිතට අපි රැවටිලා යම් ගමනක් යනවා. සසරක් හදාගෙන යම් ගමනක් යනවා. ඉතින් අපි මේ හිත නතර කරන්න උත්සාහ කරන්නේ මේ හිත කරන බොරුව දැක ගන්නවා. මේ යථාර්ථය දැක ගන්න ඉවහල් වෙන භාවනාවක් තමයි මේ භාවනාව. මේක කාලයක් තිස්සේ මම කරා. මේකේ ප්‍රතිඵල තමාටම ප්‍රත්‍යක්ෂව කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ තමාටම ඥානයකට ගෝචර වෙනවා මේකේ ප්‍රතිඵල. ඉතින් මම ඔයගොල්ලන්ට මේ භාවනාව කියන අපි මේ භාවනාව කරන්න ඇත්තටම නිස්කලංක තැනකට යන්න ඕනේ. ඒ කියන්නේ පොඩි නිස්කලංක තැනකට ගිහිල්ලා පොඩ්ඩක් ඉඳගෙන කියන්නේ මේ භාවනාව සක්මන් කරන ගමන් චුට්ටක් කරනවා වගේ ඇවිදින ගමන් හිටගෙන ඉඳලා මේක ඉඳගෙන එක තැනක ඉඳගෙන මනස කය පොඩ්ඩක් සැහැල්ලු කරගෙන මේක මෙනෙහි කිරීමක් තියෙනවා. තේරෙනවද? මෙනෙහි කිරීමක් තියෙන්නේ. ඒ මෙනෙහි කිරීම තමයි අපි මෙතන ඉඳලා මේ වර්තමානයේ තුල මෙතන ඉන්නවා. තේරෙනවද? මෙතන ඉඳලා අපි මනස අපි යවනවා අපේ අතීතයට. පැහැදිලිද? ඒ කියන්නේ අපි අතීතයේ ජීවිතයේ මුල පටන් ගත්ත තැන. ඒ කියන්නේ අපිට මේ යම් දේවල් කරුණු තේරුම් ගියපු තැන. ඒ කියන්නේ මුලින් ඉඳලා අපි පුංචි කාලේ ඉඳලා අපිට පුංචි කාලේ තේරුම් ගියපු තැන තියෙන. ඒ කියන්නේ මේක දැනගත්තා වූ තැන තියෙන. ඒ කියන්නේ පුංචිම කාලේ අපි දන්නේ නැහැ මොකුත්. ඒ කියන්නේ කිසිම දෙයක් අපි දන්නේ නැහැ. පුංචිම කාලේ ඊට පස්සේ ටික කාලයක් ගියාම තමයි මේ අපි යම් දේවල් දැනගත්තේ. ඉතින් මේ දැනගත්ත කාලයේ සිට අපේ ජීවිතයේ අපි අනුස්මරණය කරන එක මතක් කරනවා. තේරෙනවද? ඒ කියන්නේ අපි ගත කරපු පුංචිම කාලේ අපිට වෙච්ච සිදුවීම් අපි මෙනෙහි කරනවා. ඒ වගේම අපේ ලදරු කාලේ අපි ළමා කාලේ අපි වෙච්ච සිදුවීම් අපි ළමා කාලේ අපි ජීවිතවලට එකතු වෙච්ච අය, අපේ ජීවිතවලින් ඈත් වෙච්ච අය, අපිට දුක හිතෙච්ච තැන, අපි සතුටු වෙච්ච තැන අපි මේක මෙනෙහි කිරීමක් කරනවා. ඊට පස්සේ ටික අපි ඒක අපේ මුලින්ම අපි ලදරු පාසල් ඉස්කෝලේකට ගියපු ඒ මුල්ම දවස් අපි ඒක හිතනවා. කියන්නේ අපිට අපි මතක. කියන්නේ අපිට හැමදේම මතක නෑ. මතක ටිකයි තියෙන්නේ. ඒ මතකය අපි ආපහු ආවර්ජනය කිරීමක් තමයි කරන්නේ මේ භාවනාව. ඉතින් අපි යනවා මීට අපේ අතීතයට. අපි අතීතයට ගිහිල්ලා අතීතයේ පියවරින් පියවර කිරීමක් කරනවා. ඒ කියන්නේ අපේ ළමා කාලේ, අපි පාසල් ගියපු කාලේ, වෙච්ච සිදුවීම්, අපිට වෙච්ච පීඩාවල්, අපිට වෙච්ච කරදර, අපිට වෙච්ච හොඳ දේවල්, වෙච්ච නරක දේවල්, අපි ඉතින් කරපු නරක දේවල්. අපි කරපු ඇත්ත. ඒ කියන්නේ මේක ඇත්ත දැකීමක් කරන්නේ. බොරුවක් නෙවෙයි, ඇත්ත දැකීමක්. කියන්නේ තමාවම ගවේෂණය කිරීමක් විතර කරන්නේ. පැහැදිලිද? ඉතින් අපේ ජීවිතේ අපි කරපු වැරදි වැඩ, කරපු හොඳ වැඩ, ඒ වගේම අපි ආදරය කරලා අපිට අයින් වෙච්ච දේවල්, තේරෙනවද? අපි මුලා වෙච්ච තැන්, ඒ හැම එකක්ම අපි මතක් කිරීමක් කරනවා. තේරෙනවද? තරුණ කාලේ, ළමා කාලේ, ඉස්කෝලේ ගියපු කාලේ අපි මුලින්ම රස්සාවක් හොයපු කාලේ, ඒ හොයලා අපිට ඒ රස්සාව වලින් ඇතිවෙච්ච පීඩා, තේරෙනවද? ඒ වගේම කැම්පස් එකට ගියාම කැම්පස් එකේ කොහොමද අපිට සිදුවෙච්ච දේවල්, අපේ තේරෙනවද? අපි යම් තැන් අපි ජීවිතේ
නොයෙක් ජයග්‍රහණ ලබලා තියෙනවා. තේරෙනවද? ඒ වගේම පරාජයවල ලැබිලා තියෙනවා. මේ හැම සිදුවීමක්ම අපි මේ ප්‍රතිවේක්ෂාවක් කරනවා. ඒ කියන්නේ මේක මෙනෙහි කිරීමක් කරනවා. තේරෙනවද? අපි කරපු ජීවිතයේ කතාව අපි මෙනෙහි කිරීමක් කරනවා මේ වර්තමානයේ තුල. තේරෙනවද? ඊට පස්සේ මෙනෙහි කිරීමක් කරලා ආපහු අපි මනස ගන්නවා මේ වර්තමානයේ ඉන්න ඉරියව්වට. පැහැදිලිද? ඒ කියන්නේ අපිට දැන් මෙතන වර්තමානයේ තුල යම් දැනීමක් හට ගන්නවා. ඒ දැනීම හට ගන්න තැනට අපව මෙහෙටපත් කර ගන්නවා. මේ දැනෙන ස්වභාවයට, ඇහෙන ස්වභාවයට. තේරෙනවද? ඇස් දෙක වහ ගන්නවා නම් ඒ වෙලාවේ දැනෙන ස්වභාවයට, පෙනෙනවා නම් පෙනෙන ස්වභාවයට අපි මෙනෙහි කරගන්නවා. ඇස් දෙක වහගෙන කරන තරමට හොඳයි. එතකොට අර අපිට මනසට ගොඩක් දුර යන්න පුළුවන්. තේරෙනවද? ඊට පස්සේ ආපහු අපි අතීතයට යනවා. තේරෙනවද? ආපහු අපි වර්තමානයට එනවා. අතීතය තුළ අපි ගවේෂණය කරනවා. අපි වෙච්ච දේවල් හැමදේම. තේරෙනවද? අපිට නින්දා ලැබිච්ච දේවල්, ප්‍රශංසා ලැබිච්ච දේවල්, නොඑක් දේවල් අපි මෙනෙහි කරනවා. ආපහු අපි වර්තමානයට මනස ගන්නවා. මනස වර්තමානයේ තුළ. ඒ වගේම අපි මෙනෙහි කරනවා අපේ ජීවිතයේ ඉදිරියේ වෙන්න තියෙන දේවල්. අපිට හිතන්න පුළුවන්. තේරෙනවද? අපිට අපි ආසව කරන දේවල්, අපි කරන්න තියෙන දේවල්, අපි කරන්න ඉන්න දේවල්. තේරෙනවද? අපිට අපි ඒව ගැන මෙනෙහි කිරීමක් කරනවා. ඒ කියන්නේ අපේ ජීවිතයේ අවසානයේ දක්වා අපිට මෙනෙහි කරන්න පුළුවන්. තේරෙනවද? හිතන්න පුළුවන්. මෙහෙම වෙයි, මේ විදිහට අනුමාන කරලා අපි ඒව ගැන හිතනවා. කියන්නේ අපි කියනවා අපි අලුතින් රස්සාවකට යන්න ඉන්නවා නම්, අපි අලුතින් ගයක් හදන්න තියෙනවා නම්, මේ හැම දෙයක්ම වාහනයක් ගන්න තියෙනවා නම්, ඒ වගේම අපිට ඒ අතර අපේ කරදරයක් වෙන්න පුළුවන්. තේරෙනවද? ඒ වගේ අපි ඒ වගේ තැන්වලට ගිහින් අපි මෙනෙහි කිරීමක් කරනවා. තේරෙනවද? අපි ලෙඩ ඇඳගෙන ඉන්න ස්වභාවය. ඒ වගේම මේ අපි මෙනෙහි කිරීමක් කරනවා. අනාගතය ගැන මෙනෙහි කිරීමක් කරනවා. අන්තිමේට අපි මේ ලෙඩ ඇඳලා වයසට ගිහිල්ලා මරණ මංචකයේ දක්වා මෙනෙහි කිරීමක් කරනවා. තේරෙනවද? ඒක ආපහු මේ වර්තමානයට ගන්න. හිත. ආපහු අපි අතීතයට යනවා. තේරෙනවද? ආපහු වර්තමානයට යනවා. තේරෙනවද? ඊට පස්සේ අපිට ඕනනම් පුළුවන් තවත් මෙනෙහි කිරීමක් කරන්න. අපි මේ ජීවිතේ ඉවර වෙලා අපි කියමුකෝ දැන් අපි ආසාවෙන් කියමුකෝ දිව්‍ය ලෝකෙ ඉපදෙන්න නැත්තම් කොහේ හරි මේ තේරෙනවා. ඒ වගේ තැනක අපි ඉපදිලා මෙනෙහි කිරීමක් කරනවා. ඒ වගේ තැනක ඉපදිලා ලබලා අපි ඒ වගේ සම්පත් විඳිනවා. මෙනෙහි කරනවා. ආපහු මේ දිව්‍ය සම්පත් අපිට නැති වෙනවා. ඒකත් අපි බලනවා. තේරෙනවද? එහෙම මෙනෙහි කරනවා. අපි බලමු අපි තිරිසන් ලෝකෙ මුදලා ඉන්නේ. තිරිසන් ලෝකෙත් අපි ජීවත් වෙන තිරිසන් ලෝකෙ ජීවත් වෙන්න පුළුවන්. අපිට මෙනෙහි කිරීමක් කරනවා. තේරෙනවද? ඉතින් මේ මෙනෙහි කරලා ආපහු මේ වර්තමානයට ගන්න. කියන්නේ නොඑක් කට්ටියක සිහින දිනවා. ඒ කියන්නේ යම් දේවල් අදිස්ථාන කරනවා. මම දිව්‍ය ලෝකෙට යනවා, මෙහෙ යනවා. තේරෙනවද? මම කියන්නේ මෙනෙහි කරන්න. මෙතන ඉඳලා මෙනෙහි කරන්න. මෙනෙහි කරලා ආපහු මේ වර්තමානයට ගන්න. ඒක ආපහු අතීතයට යන්න. ආපහු වර්තමානයට ගන්න. මේක තමයි භාවනාව. තේරෙනවද? මේක තමයි භාවනාව. ඒ කියන්නේ මනසේ ස්වභාවය අපි තේරුම් ගැනීම තමයි මේ භාවනාවෙන් අපි කරන්නේ. තේරෙනවද? අතීතයට යනවා, අනාගතයට යනවා. හැබැයි ඉන්නේ වර්තමානයේ. පැහැදිලිද? වර්තමානයේ තුල අපි මනස අතීතයට යවනවා. වර්තමානයේ තුල ඉඳලා මනස අනාගතයට යනවා. හැබැයි ඉන්නේ වර්තමානයේ තුල. එතකොට අපිට පුළුවන් මේ මනස ඔච්චර දුර ගියත් තේරෙනවද? ඔච්චර දුර ගියත් ආපහු තමන් ඉන්න තැනට ගන්න. පැහැදිලිද? මේ මනසට මුලා වෙන ස්වභාවය ටික අපිට නැති කරගන්න පුළුවන්. මේ මනස අපි මෙච්චර කල් කරපු දේවල්, මෙච්චර කල් කරන් ඉන්න දේවල් පිළිබඳව යම් අවබෝධයක් තමන්ටම ඉතු ගන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලන් මේ භාවනාව කරන්නේ මේක භාවනාවෙන් ඥානයක් උපදිනවා. පුදුමාකාර ඥානයක් උපදිනවා. මේ ඥානය මම ඔයගොල්ලන්ට කියන්නේ පැහැදිලි මේක කියපුවාම තමාටම මේක ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ ඥානය තේරෙනවද? මේක තේරුම් ගන්නවා. ඉතින් මම ඔයගොල්ලන්ට මේ මගේ ජීවිතෙත් මම මේ භාවනා කරලා තියෙනවා. මේක ආකාරයෙන් කරලා තියෙනවා. ඉතින්
ඔයගොල්ලන් ආධුනිකයෙක් විදිහට මේ ධර්ම මාර්ගයේ ගවේෂණය කරනවා නම් කාලයක් තිස්සේ මේ ධර්මය ගවේෂණය කරන කෙනෙකුට නම් මේ භාවනාව උපකාරී වෙනවා. ඉතින් ඔයගොල්ලන් මේ භාවනාව කරලා බලන්න ඔයගොල්ලන්ගේ මේ විඥානයේ මේ මනස කරන බොරුව. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ මනස තේරුම් ගන්න, මේ හිත තේරුම් ගන්න, නිදහස් වෙන්න, නිදහසේ ජීවිතය ගත කරන්න, තේරුම් සතුට උදා කරගන්න පුළුවන්. ඉතින් මේ භාවනාව කරලා ඔය කට්ටියම ඒකේ ප්‍රතිඵල නෙලා ගන්න කියලා මම කියන එහෙනම් අදට නතර වෙනවා. ඔයගොල්ලන්ට තෙරුවන් සරණයි. සුබ දවසක්.